ආයිබෝන් කියලා පිළිගන්නවා. අදත් අපේ සිංහල පන්තියට වලව අද අපි කතා කරන්න යන්නේ මාර ලස්සන පාඩමක්. මොකද්ද? ඔයාලේ සාහිත්‍ය පොතේ තුන්වෙනි පාඩම මොකද්ද? ජනකවි. හරි. හානා හීය පානා අඬ හැරෙන් කියන පාඩමේ ඒකේ තියෙන ජනකවි වල හැඳින්වීම තමයි අද කතා කරන්න යන්නේ. මේක මාර ලස්සන පාඩමක්. අහන් ඉන්න ඕනේ. හරිද? අද අපි කතා කරන්න යන්නේ මේක දැන් හානා හීයට විතරක්ම නෙමෙයි. හරිද? ඔයාලට 11 වසරේ සාහිත්‍ය පොතේම තියෙනවා තව පාඩමක් මේ කුරහන් විසින් මුව කළුවර බලලා කුරහන් කවි. කුරහන් කවි කියන්නේ ජන කවි. දැන් ඒකේ හැඳින්වීමත් මේකම තමයි. හරිද? ඒක ටිකක් වෙනස් වෙනවා. නැත්තම් ජන කවි විශේෂයෙන්ම තමයි කුරහන් කවි කියන්නේ. හරිද? ඒ හින්දා මේ ජන කවි හැඳින්වීම හරියට හොඳට සුපිරියට බලාගෙන ඉන්න. හරිද? ඔන්න අපි ලියනවා මොකක්ද? ජන කවි. හරිද? සිංහල සාහිත්‍ය තියෙනවනේ. සිංහල සාහිත්‍ය ප්‍රධාන කොටස් දෙකයි. මොකද්ද ඒ? ඔන්න අපි සාහිත්‍ය කියලා දාමු. සාහිත්‍ය. සාහිත්‍ය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සම්භාව්‍ය සාහිත්‍ය. අනිත් එක ජන සාහිත්‍ය. සාහිත්‍ය වලනේ ජන කියලා දාන්නකො. ජන සාහිත්‍ය. සම්භාව්‍ය සාහිත්‍ය ජන සාහිත්‍ය. දැන් මොකද්ද මේ සම්භාව්‍ය සාහිත්‍ය කියන්නේ? සම්භාව්‍ය සාහිත්‍ය කියන්නේ ඔයාලට අපිට තේරෙන්නේ නැහැ. මට තේරෙනවා වෙන්න පුළුවන් උඹලට තේරෙන්නේ නැහැ කොහොමද? හරිද? ඒක තියෙන්නේ උගත් මිනිස්සුන්ට ඉගෙනගෙන තියෙන මිනිස්සු ඉන්නේ. උන්ට විතරයි ඒක තේරෙන්නේ. හරිද? අපි කිව්වොත් එහෙම උගතුන්ට ගෝචර කියන්නේ උගතුන්ට විතරක් තේරෙන. හරිද? උගතුන් අතරේ පැවත ඉස්සර හිටියා දැන් ඉස්සර ජන කොට්ටාශ දෙකක් හිටියා. හරිද? සාමාන්‍ය ජනතාව හිටියා. ආයෙ හිටියා ඉගෙනගත්ත උගත් ජනතාව. දැන් මේ ජන සාහිත්‍ය දැන් ජනයා අතර ජන සාහිත්‍ය එනකොට අර ඉගෙනගත්ත මිනිස්සුන්ට ඒක නිකන් අර සෙට් වෙන්නේ නැහැ වගේ. ඒ හින්දා අර ඉගෙනගත්ත මිනිස්සු අතරේ ඒගොල්ලෝ හදාගත්ත සාහිත්‍යයක් ඒකට තමයි කියන්නේ සම්භාව්‍ය සාහිත්‍ය. ඒක මේ සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. එන අමාරුයි. හරිද? සම්භාව්‍ය සාහිත්‍ය කියන්නේ උගතුන්ට ගෝචර සාහිත්‍ය. හරිද? උගතුන්ට තමයි මේ සාහිත්‍ය කියන්නේ. දැන් ඔයාලට ගත්තොත් එimhe තේරෙනවද? හරි ගමු අපි. ගතෝස්ත මාර්කෝ බාතීන්දුර් යාන්ති වාසාය පක්ෂිනම් ඉත්තේව මාදේකින් කාව්‍යං වාර්තාමයනම් ප්‍රචක්ෂතේ. හරිද? ඕක කියන්නේ බාමහා කියන පඬිවරයෙක්. ඒ ලෙවල් වලට එහෙම සාහිත්‍ය වලට උගන්වනවා. බාමහා කියලා පඬිවරයෙක්. එයා කාව්‍ය අලංකාර ගැන එක එක විස්තර කරලා දෙනවා සම්භාව්‍ය සාහිත්‍යයෙන්. හරිද? එයා කියනවා මොකද කියන්නේ? එයා කියනවා ගතෝස්ත මාර්කෝ බාතීන්දුර් යාන්ති වාසාය පක්ෂිනම් ඉත්තේව මාදේකින් කාව්‍යං වාර්තාමයනම් ප්‍රචක්ෂතේ. දැන් තේරෙනවද ඒක? නෑ. හරිද? තව එකක් ගන්න සරල අපේ තොටගමු හාමුදුරුවෝ ලියපු එක. සැල්ලි හිණිය ඇතුලේ. සිසිවන උවන ඉඟ සුඟගත හැක මිටින නිසිපුලුලු කුලරිය සකයුරුති සරතන දිසිරණලිය උරු සිරිවුත් මෙපුරංගන ඇසිපිය හෙලන පමණින් නොවේති දෙවංගන. දැන් තේරෙනවද ඒක? හරි එච්චරත් බර වැඩි කියමුකෝ. අපි යන් ගුත්තිල කාව්‍යෙට රූ රසේ අඳිනා ලෙසේ යත් ලෙල දිදී විදුලිය පබා රන් රසේ එක් වන ලෙසේ වෙන නාද නූපා තබ තබා කම් පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නැතගින් සබා මම් කෙසේ පවසම් මෙසේ වර සුර ලඳුන් දුන් රණ සබා. තේරෙන්නේ නැහැ. ඒක ඒවා ලියලා තියෙන උගත් බුද්ධිමත් ජනතාව ඒවා ලියලා තියෙන්නේ. ඒවා සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැහැ. උඹලා වගේ මැට්ටුන්ට කොහොමවත් තේරෙන්නේ නැහැ. හරිද? අපි කියන්නේ ගතෝස්ත මාර්කෝ බාතීන්දුර්. ඒකේ තේරු ඒ කියපු වාක්‍ය තේරුම තමයි ගතෝස්ත මාර්කෝ බාතීන්දුර්. ඒ කියන්නේ සඳ නැග ආවේය. ඉර බැස ගියේය. යාන්ති වාසාය පක්ෂිනම්. පක්ෂියෝ කැදලි කරා පියඹා ගියහ. ඉත්තේය මාද්‍යකින් කාව්‍ය කියෝ පමණීය කවියක් වන්නේ කෙසේද? හරිද? ස්ථීර වශයෙන් මේ වාර්තාව. ඒක කියන්නේ වාර්තාමය නම් ප්‍රචක්ෂිතේ. ඒකේ තේරුම. හරිද?
දැන් සිසිවන වන ඉඟ සුඟ ගත හැකමිටි නැහැ. සිසිවන වන හඳ වගේ මුහුණ. ඉඟ සුඟ ගත හැකමිටි නැහැ. ගෑන ළමයෙක්ගේ ඉන මිටින් ගන්න පුළුවන්ලු. හරිද? දැන් ඒක උඹලට සිසිවන වන ඉඟ සුඟ ගත හැකමිටි කිව්වහම උඹලට ඒක තේරෙන්නේ නැහනේ. ඒකේ තේරුම කියලා දෙනකම් උඹලට තේරෙන්නේ නැහැ. ආන් මේ සාහිත්‍යය තමයි සම්භාව්‍ය සාහිත්‍ය කියන්නේ. ඒව සාමාන්‍ය ගැමි ජනයාට තේරෙන්නේ නැහැ. හරිද? ජන සාහිත්‍ය. ජන සාහිත්‍ය කියන්නේ සාමාන්‍ය උඹලා වගේ අර සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන සාහිත්‍ය. මේ සාහිත්‍ය ඕන කෙනෙක්ට පොදු. ඒ කියන්නේ සාමාන්‍ය ගැමියන්ට. හරිද? මිනිස්සුන්ට සාමාන්‍ය අර දැනුම අඩු මිනිස්සුන්ට ඒගොල්ලෝ හදාගත්ත සාහිත්‍ය තමයි ජන සාහිත්‍ය කියන්නේ. ගැමි ජනයාට උචිත සාහිත්‍ය තමයි ජන සාහිත්‍ය කියන්නේ. මෙන්න මේ ජන සාහිත්‍ය ඇතුලේ කිසිම බරක් නැහැ. හරිද? බරක් කියන්නේ මේ සම්භාව්‍ය සාහිත්‍ය වගේ අර තේරුම් ගන්න අපහසු ගතියක් නැහැ. ඒගොල්ලොන්ගේම වචන වලින් ඒගොල්ලොන්ගේම හැඟීම් ප්‍රකාශ කරලා දානවා එහෙම් පිටින්. හරිද? හරිද? ආයි දිනවා. දැන් බලන්න මම් බාලේ ඇති කළ තල ගොයි පැටියා මගේ තනියට ඌ මිදුලේ läග සිටියා යන්නේ නෝරු පාරු නවතාගෙන සිටියා මිනි නොකයි මාතර කිඹුලිගේ පැටියා. එහෙම කියනවනේ. නෑ මං ඒ කවි දෙකක් කිව්වේ. උඹලා මෝඩේ වගේ අහන් ඉන්න එපා. වැරදි නම් වැරදි කියලා කියන්නේ. හරිද? මොකක්ද හරි කවි? මම් බාලේ ඇති කළ තල ගොයි පැටියා මගේ තනියට ඌ මිදුලේ läග සිටියා උගේ මරුවා ඌ අරගෙන ගිය සැටියා නිවන් පුරේ ඵලයන් තල ගොයි පැටියා. දැන් ඒක දැන් උඹලා ඒක ගැන දෙපාරක් හිතන්නේ නෑ. තලගොයා ගැන සතෙක් කියන්නේ උඹලා හිතන්නේ. ආන් ඒ වගේ සරල වශයෙන් එහෙම මේ කවියකින් එයාගේ තියෙන සිතුවිලි එහෙම ඉදිරිපත් කරලා දානවා. ඒකට තමයි කියන්නේ ජන සාහිත්‍ය කියලා. ජනයාට සාමාන්‍ය නූගත් ගැමි ජනයාට උචිත සාහිත්‍ය ජන සාහිත්‍ය. උගත් බුද්ධිමත් ජනතාවට ගෝචර සාහිත්‍ය තමයි සම්භාව්‍ය සාහිත්‍ය කියලා කියන්නේ. හරිද? දැන් මේ දෙකින් අපි ගන්නවා ජන සාහිත්‍ය. හරිද? මේ දෙකම කොහොමද? ජන සාහිත්‍ය ගත්තොත් හරිද? මේක යටතේ අපිට ලස්සන වචනයක් කතා කරන්න තියෙනවා. ඒක තමයි මොකද්ද? ජනශ්‍රුතිය කියන බලන්න. ජනශ්‍රුතිය. කියා ගන්න පුළුවන් ලියන්න තමයි පොඩ්ඩක් අමාරුනේ. කමන්නේ. මොකද්ද වචනේ? මේ බලන්න කියා ගන්න. ජනශ්‍රුතිය කියන්නේ එහෙම. ජනශ්‍රුතිය. හරිද? මෙන්න මේ ජනශ්‍රුතිය කියන වචනේනොත් අපිට කතා කරන්න තියෙනවා ජනශ්‍රුතිකාංග කියලා දේවල්. හරිද? ජනශ්‍රුතිකාංග. දැන් අපිට මේකෙන් තියෙන ප්‍රධානම මාතෘකාව තමයි දැන් තියෙන එක. මෙන්න මේ ජනශ්‍රුතිකාංග කියන්නේ මොනවද කියලා. හරිද? අපි ගමු ජනශ්‍රුතිකාංග කියන්නේ මොනවද? මොනවද? ජන කැලල මොනට ආපුවා? මොනවද? ජනගහණය, ජනතාව, ජනක ඒ වගේ ඒවාද? නෑ ඒව නෙමෙයි. ජන කැලල මොනට ආපුවා කියන්නේ මෙන්න මේ ජනයා සාමාන්‍ය ගැමි ජනතාව අතරේ පවතින යම් දේවල්. මොනවද? ක්‍රීඩා වෙන්න පුළුවන්. ඒගොල්ලොන්ගේ වහර වෙන්න පුළුවන්. ජන වහර වෙන්න පුළුවන්. ඒ වගේ අර මුලින්ම ජන ආපුවා. හරිද? අපි ගත්තොත් එහෙම අපිට තියෙන පාඩම මොකද්ද? ජන කවි. ජන කවි. තව මොනවද තියෙන්නේ? ජන කතා. හරිද? තව මොනවද? ජන නාටක. හරිද? ආයි ගත්තොත් එහෙම ජන නැටුම්. ආයි තියෙනවා මොනවද? වස් කවි. ආයි තියෙනවා සෙත් කවි. ජනවහර. හරිද? ආයි මොනවද තියෙන්නේ? ජනවහර. ආයි තියෙනවා ජන ක්‍රීඩා.
මේ වගේ එකී නොකී දේවල් ගොඩාක් තියෙනවා මෙන්න මේ ගැමි ජනතාව අතරේ ගොඩනැගුණු. ඒ වගේ එකක් තමයි මේ අපි කතා කරන ජන කවි කියන්නේ. හරිද? දැන් තියෙනවා ජනවහර තියෙනවා. මොනවද ජනවහර කියන්නේ? දැන් ඔයාලගේ ගම් තියෙනවනේ. දැන් අපි ගත්තොත් එහෙම ගම්පහ කළුතර හරිද? කොළඹ ඔය වගේ පැත්තක් තියෙනවා එක පැත්තක්. ආයි තියෙනවා ගාල්ල මාතර හම්බන්තොට මේ පැත්ත. ආයි තියෙනවා රත්නපුරේ ඔහොම මේ පැත්තේ තියෙනවනේ. දැන් අපි ගම්පහ පැත්තේ. දැන් ගම්පහ කොළඹ කළුතර වගේ පොෂ් පීපල් ඉන්න පැත්තේ ඉන්නේ. ආන්ගේ පැත්තේ අපි කතා කරන්නේ කොහොමද? කනවා, බොනවා. හරිද? එහෙම සාමාන්‍ය වචනින් අපි කතා කරන්නේ. දැන් ඕන් යනවා අපි දැන් මාතරට, ගාලට මාතරට. හරිද? හරිද? දැන් අපි මෙහෙ මොකද කරන්නේ කියලා ඇහුවොත් මෙහෙ කියන්නේ මොකද කරන්නේ කියලා නෑ. මක්කේ කරන්නේ කියලා අහන්නේ. හරිද? එහෙම අර එක එක විදිහට වෙනස් වෙනවා. දැන් ඕක ගියොත් එහෙම අපි ඕන් යනවා මේ රත්නපුරේ පැත්තට. හරිද? කුදහනවා. ඔන්න ඔහෙන් කුදහ ගනි කියලා කියනවා. ඈ මොකක් ගනි? කුදහ ගනි. කුදහනවා කියන්නේ නිදා ගන්නවා. මන්නම් බොන්නා. මන්නම් බොන්නා. බොන්නා කියන්නේ මන්නම් බිව්වා. බිව්වා. එහෙම එක පැත්තට යනකොට අපි කතා කරන භාෂාව වෙනස් වෙනවා. ඒකට තමයි ජනවහර කියලා කියන්නේ. හරිද? හරි. දැන් ඔන්න ජන කවි කියලා දාලා ඉවරලා දැන් ලියා ගන්න. හරිද? ජන කවි කියලා දාන්න මාතෘකාව. ජන කවි කියලා දාන්න මාතෘකාව. ජන කවි කියලා මාතෘකාව දාලා තරුවක් දාලා ලියා ගන්න දැන්. සිංහල සාහිත්‍ය සම්භාව්‍ය හා ජන සාහිත්‍ය ලෙස කොටස් දෙකකි. සිංහල සාහිත්‍ය සම්භාව්‍ය හා ජන සාහිත්‍ය ලෙස කොටස් දෙකකි. සම්භාව්‍ය සාහිත්‍ය යනු උගත් බුද්ධිමත් ජනතාව අතරේ ගොඩනැගුණු සාහිත්‍යයි. සම්භාව්‍ය සාහිත්‍ය අනු උගත් බුද්ධිමත් ජනතාව අතරේ ගොඩනැගුණු සාහිත්‍යයි. ඊළඟ ජන සාහිත්‍ය අනු නෝගත් ගැමි ජනතාව අතරේ ගොඩනැගුණු සාහිත්‍යයි. වද ජන සාහිත්‍ය අනු නෝගත් ගැමි ජනතාව අතරේ ගොඩනැගුණු සාහිත්‍යයි. අපිට හරි දේවල් ලියාගෙන ඉවරනට පස්සේ බලන්න. හරිද? ඊට පස්සේ වෙනම තරු ලකුණක් හරි මොකක් හරි හඩ තුනක් හරි කමන්නේ මොකක් හරි මුල්කාපාතයක් හරි දාලා ලියා ගන්න. ජන සාහිත්‍ය යටතේ අපිට ජන ශ්‍රුතිකාංග විශාල ප්‍රමාණයක් දැකගත හැකිය. ජන සාහිත්‍ය යටතේ අපට ජන ශ්‍රුතිකාංග බොහෝ ප්‍රමාණයක් දැකගත හැකි වේ. ඒවා වන්නේ කියලා මෙන්න මේ ටිකෙන් මොකක් හරි ඔය ටික ලියාගෙන ඉවරලා මේ ටිකෙන් ලියාගන්න ජන කවි ජන කතා ජන නාටක ජන නැටුම් වස් කවි සෙත් කවි ජනවහර ජන ක්‍රීඩා කියලා ලියලා උදාහරණ කියලා දාලා ඒ ටික ලියාගන්න. හරිද? හරි. හරි. ඔන්න දැන් අපි මෙන්න මෙතන අර තිබ්බ ජන ශ්‍රුතිකාංග වල තිබ්බනේ ජන කවි. අපි යන්නේ ජන කවි කියන මාතෘකාව ගලවලා ගන්නවා. හරිද? දැන් කොහොමද මෙහෙම හරියටම ජන කවි තිබ්බා කියලා කියන්නේ? හරිද? ඉස්සර කාලේ ජන කවි තිබ්බා කියලා කියන්නේ කොහොමද සාක්ෂි? කො අපිට සාක්ෂි? හරිද? සාක්ෂි තියෙනවා. හරිද? මම තර ලකුණක් හරි මොකක් හරි මම
දැන් ලකුණක් දාලා ඔන්න ලියන විශේෂ එකක්. අනුරාධපුර යුගයේ ලියවුණු සුත්ත හරියටම කියන්න ඕනේ නැත්නම් වෙන වෙන ඒවා හෙන්න පුළුවන්. සුත්ත නිපාත අට කතාවේ පරමත්ත කියන ජෝතිකාවේ පාඩයක් තියෙනවා. මෙන්න මේ ජන කවිය ඉතා පැරණි කියලා. හරිද? මොකේ තියෙන්නේ? අනුරාධපුර යුගයේ ලියවුණු මොකේද? සුත්ත හරියටම ලියන්නේ සුත්ත නිපාත අට කතාව සුත්ත නිපාත අට කතාවේ මොකද්ද ජෝතිකාව? පරමත්ත ජෝතිකාව. ජෝතිපාල එහෙම නෙමෙයි ජෝතිකාව. පරමත්ත කියන ජෝතිකාවේ තියෙනවා මෙන්න මෙහෙම පාඩයක්. මගක් අසබඩ කෙතක් රක්නා කාන්තාවක් ජාති ජරා මරණ පිළිබඳව සිංහල බසින් කී ගීයක් අසා සංඝ සැට නමක් රහත් වූහ. මොකද්ද? මොකද අනුරාධපුර යුගයේ සුත්ත නිපාත අට කතාවේ පරමත්ත ජෝතිකාව තියෙන්නේ මගක් අසබඩ. හරිද? පාරක් ළඟ කෙතක් රක්නා. හරි. කෙතක් කියන්නේ හේනක් වගේ එකක් රැකගෙන ඉන්න කාන්තාවක්. ජාති ජරා මරණ කියන ඒවා පිළිබඳව සිංහල බසින් කියපු ගීයක් අසා ඒ ජන කවියක් කියලා තියෙන්නේ. ඒ කවිය අහලා සංඝ සැට නමක් රහත් වූහ. සංඝයා වහන්සේලා 69ක් රහත් වෙලා තියෙනවා. මොකද්ද? ඔන් එක විශේෂ කරුණ මොකද්ද? මගක් අසබඩ කෙතක් රක්නා කාන්තාවක් මගක් අසබඩ කෙතක් රක්නා කාන්තාවක් ජාති ජරා මරණ පිළිබඳව සිංහල බසින් කී ගීයක් අසා සංඝ සැට නමක් රහත් වූහ. මගක් අසබඩ කෙතක් රක්නා කාන්තාවක් ජාති ජරා මරණ පිළිබඳව සිංහල බසින් කී ගීයක් අසා සංඝ සැට නමක් රහත් වූහ. දැන් එතකොට කියන්නකෝ මේක අනුරාධපුරයේ තිබිලා තියෙන්නේ. අනුරාධපුර යුගයේ තමයි මේක මෙහෙම ලියලා තියෙන්නේ. සාමාන්‍යයෙන් දෙයක් ප්‍රබල වෙන්න නම් ඒක ප්‍රබල වෙන්නේ ඒක කරන මුල් කාලෙදිද නැත්නම් ටිකක් කල් ගියාමද? කල් ගියාම නේද? කල් ඉදිරියට දාන්න එපා. හරිද? ටිකක් කල් ගියාම තමයි ඒකේ ප්‍රබලත්වය වැඩි වෙන්නේ. දැන් මේ ගෑනු කෙනා මුලින්ම ගීයක් කියනවා කියලා හිතන්න ජන කවියක් කියනවා. කියනකොට ඒකේ ප්‍රබලත්වය වැඩිද නැද්ද? නැහැ. ප්‍රබලත්වය අඩුයි. ඒ කියන්නේ අනුරාධපුර යුගයටත් කලින් ඉඳන් මෙන්න මේ ජන කවි තිබිලා තියෙනවා. ඒකට හොඳම සාක්ෂිය තමයි මේ. දැන් ලියා ගන්න මේක. දැන් ඔක ලියා ගන්න. මොකද්ද? හරිද? අනුරාධපුර යුගයේ සුත්ත නිපාත අට කතාවේ පරමත්ත ජෝතිකාව කියන එකේ තියෙනවා මගක් අසබඩ කෙතක් රක්නා කාන්තාවක් ජාති ජරා මරණ පිළිබඳව සිංහල බසින් කී ගීයක් අසා සංඝ සැට නමක් රහත් වූහ. මෙන්න මේ විස්තරය ලියා ගන්න. මේක ඔයාලට වටිනවා. විචාරයක් આવොත් නම් ප්‍රවේශයකට දාගන්න වගේ කොට දාගන්න පුළුවන්. හරිද? තව තියෙනවා අතල් කැලි එන්න තියෙන්නේ. හරිද? මේක ලියා ගන්නකෝ.
හරිද? 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 හරි. ඔන්න මම මේක මකනවා. හරිද? හරි. ගොඩ. වෙලාව ඇති. ඊළඟට අපි කතා කරන්න යන්නේ ජන කවියේ තියෙන විශේෂ ලක්ෂණ මොනවද? මම ඔන්න බෝලයක් දාලා ලියන්නම්. ජන කවියේ විශේෂ ලක්ෂණ. ජන කවියේ විශේෂ ලක්ෂණ මෙහෙමයි. විශේෂ ලක්ෂණ තුනක් තියෙනවා. හරිද? ඒකෙන් එක තමයි ජන කවිය අකතෘකාරකයි. ජන කවිය අකතෘකාරකය. ඒ කියන්නේ ජන කවියට නිශ්චිත කතුවරයෙක් නැහැ. පොත්පත්වල ලියවිලා නැහැ. ඔය දැන් නම් තියෙනවා ජන කවි පොත් කියලා වෙනම බුක් ෂොප් වල ගන්න. හරිද? නැත්තම් ඉස්සර ජන කවිය පොත්වල ලියවිලා තිබුණේ නැහැ. මිනිසුන් අතරේ මෙහෙම ඇවිල්ලා තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක හරියට කිව්වා කියලා කියන්න කෙනෙක් නැහැ. හරිද? සුනි මල්ල අහවල් තැන අමුඩයක් ගසාගෙන මේ කිව්වා කියලා එහෙම මුකුත් නැහැ. සාක්ෂි මුකුත් නැහැ. ඒ කියන්නේ ජන කවියට නිශ්චිත කතුවරයෙක් නැහැ. ඒ කියන්නේ ජන කවිය අකතෘකාරකයි. හරිද? දෙවෙනි එක මොකද්ද? ජන කවිය හරියටම ලියන්න ඕනේ. පුයන්න එහෙම දාගන්නේ. මුක පරම්පරාගතයි. මුක හරිද? කැත ඉදිරි ගන්න එපා. මුක කියන්නේ මොකද්ද? කටින් කට පැවතෙන්නේ. ඊයා එහෙම බෑනේ. කැතයිනේ. කරන්න දෙයක් නැහැ. ඉතින් කටින් කට තමයි පැවතන් ඇවිල්ලා තියෙන්නේ. හරිද? දැන් උඹ ජන කවියක් කියනවා කියලා හිතහන්කෝ. දැන් මොකක් හරි ජන කවියක් කියනකොට ඒක උඹ දැනගත්තේ කොහෙන්ද? කවුරු හරි එක්කෝ අම්මා තාත්තා කියන එකක් හරි ආච්චි සීයා කියන එකක් හරි අහන් ඉඳලා ඔබ කියන්නේ. හරිද? පාඩම් කරලා නෙමෙයිනේ. අර කවුරු හරි කියන එකක් අහන් ඉඳලා තමයි කියන්නේ. දැන් එහෙම තමයි. දැන් උඹ කවදා හරි ජන කවියක් කියනවා පොඩි එකෙක්ට. දැන් ඌ ඒක අහන් ඉඳලා තමයි ඌ කියන්න පටන් ගන්න. දැන් ඊට පස්සේ ඌගේ කාලෙකදී ඌ ජන කවිය කියන තව පොඩි එකෙක්ට හොම අර කටින් කට පැවත යන්නේ. තව එක්කෙනෙක් කියන එක අහන් ඉඳලා තමයි අර ඌ ගිහින් කියන්නේ. ඒකට තමයි කියන්නේ මුඛ පරම්පරාගතයි කියලා. අන්තිම එක. තුන්වෙනි කරුණ. ජන කවිය විවිධ ශේෂ්ත්‍ර යටතේ අපි කියමු මෙහෙම. ජන කවිය කාර්යයෙන් කාර්යයට නාද රටාව රිද්ම රටාව වෙනස් වේ. යන විදිහ කියලා දාමු. ජන කවිය විවිධ කාර්යයන් කාර්යයට යන විදිහ නාද රටාව රිද්ම රටාව වෙනස් වේ. දැන් මෙහෙමයි. අපිට තියෙන ජන කවි වර්ගය මොනවද? අපිට තියෙනවා හරිද? පැලක් රකින්නකොට කියන්නේ මොනවද? පැල් කවි. ගැලේ යනකොට ගැල් කවි. පතල් හරනකොට පතල් කවි.
ළමයි නලවනකොට මොනවද කියන්නේ? දරුණු නැලවිලි කී. හරිද? සිතක් ප්‍රාර්ථනා කරන්න සෙත් කවි. හරිද? යහපතක් ප්‍රාර්ථනා කරන්න සෙත් කවි කියනවා වගේම අයහපතක් කිය අර මොකද? අර හැඳි ගෑවිලා යන්න කියලා කියන්නේ. අර කාකදෙන් සෙත් කවි කියන්නේ කාට හරි යහපතක් ප්‍රාර්ථනා කරනවානේ. හරිද? වස් කවි කියන්නේ කෙනෙක්ට අයහපතක් ප්‍රාර්ථනා කරනවා. හැඳි ගෑවිලා පළතෝ පරයා. එහෙම කියලා. එහෙම කියන කවි තමයි වස් කවි. දැන් පැල් කවියක් කියන තාලෙට ගල් කවියක් කියනවද? නෑ නෑ නෑ. දැන් පැල් කවියක් කියන තාලෙට ගල් කවියක් කියන ගොත් එහෙම හරකට මල බැලලි වෙලා ඉන්නේ උන්ට පයින් ගහනවා. හරිද? දැන් ගල් කවියක් කියන තාලෙට පතා කවියක් කියනවා කියනකො. එපා එනවා. පතා කවියක් කියන තාලෙට දරුවෙක් නලවනවා. ඌ කකුල් කඩාගෙන දුවනවා. හරිද? දැන් මෙහෙමනේ. අපි පැල් කවියක් ගමු. ඔන්න. හරි. දැන් පැල් කවි කියන්නේ මොකේද? දැන් ඔන්න හරිද? ඉස්සර හේන් තියෙනවනේ. හරිද? හේනක් හදන්නේ කොහොමද? හේනක් හදන්නේ මුලින්ම කැලෑවට ගිහිල්ලා වගා කරන්න සුදුසු ඉඩමක් ගන්නවා. හරිද? ඉඩමක් අරගෙන ඒකේ තියෙන ගස් අර වැල් අරම කපලා දානවා. වැඩක් නැතිව කපලා දානවා. කපලා දාලා මැද ලොකු ගහක් ඉතුරු කරනවා. ඒ මොකටද? මැද ලොකු ගහක් ඉතුරු වෙන්නේ ඇයි? සාමාන්‍ය ඉඩමක ගස් හැදිලා තියෙනවා. ලොකු ගස් තියෙනවා, පොඩි ගස් තියෙනවා. අර පොඩි ගසුයි අර ලොකු ගසුයි ලොකු ගහක් වගේ අහුවෙන්න ඉඩමක් අරගෙන මැද ලොකු ගහ කපන්න නැතුව අර පොඩි ගස් වැල් ටික කපලා අයින් කරලා දාලා ඒක මැද ගහ තියාගන්න. ඇයි මැද ගහ තියාගන්නේ? දන්නවස මොකද්ද? පැලක් හදන්න, උඩින් පැලක් හදන්න, පැල රකින්න පැලක් හදාගන්න. පිස්සුද බං? අරන් ගිහිල්ලා ආවා. හරි. කමන්නේ. හරි. ඇයි මේ මැද ලොකු ගහක් ඉතුරු කරන්නේ? මේ මැද ලොකු ගහක් ඉතුරු කරන්නේ බං කපන්න බැරි හින්දා. හරිද? මුම් මේක මොනවද කපන්නේ? දැන් වගේ චේන්සෝ තියනවද ඒ කාලේ? ඈ? රංගාලා කපලා එකපාරයි ආයි ගහ බිම. නෑනේ. උන් අර පොරවෙන් ගහ කපන්න ගියාම කොහොමද 7 අවුරුද්දක් යනවා. ඒකින්ද මුන් කරන්නේ අර මැදින් තියෙන ලොකු ගස් අරම මෙයා ඉතුරු කරනවා. ගහලා අර පොඩි ගස් ටික කපනවා. කපලා දැන් ඔය අලි ඉන්න පැත්ත තියෙනවනේ. අලි ඉන්න පැති වල එහෙම මිනිස්සු මෙන්න මේ ගහ උඩ හදා ගන්නවා පැලක්. හරිද? දැන් අර ගහ ඉතුරු කරපු එකේ වාසිය. හරිද? පැලක් හදාගෙන ඉනිමකක් එහෙම දාලා ලස්සනට හදා ගන්නවා. අලි නැති පැති වල බිම හදා ගන්නවා පැල. බිම හදා ගන්නවා. අලි ඉන්න පැති වල ඉතින් අලියා එනකොට එහෙම මේ දුවල ගිහින් පැලට නගිනවා. නැගලි වල අලියයි කියලා බයටම ඉනිමකට ඇදලා ගන්නවා උඩට. අර වැල් ඉනිමකනේ. ඇදලා ගත්තා. හරිද? දැන් ඔහොම පැලේ ඉන්නවා. හරිද? පැල් කවි යන්නේ ජාලයක් විදිහට. මොබිටෙල් වාගේ. SLT මොබිටෙල්. හරිද? ඒ වගේ ජාලයක් යන්නේ. දැන් මේ පැල මෙහෙන් තියනවා කියලා හිතන්නකො. මෙතන ඉඳන් අක්කරයක් විතර එහා පැත්තෙන් තමයි අනිත් පැල තියෙන්නේ. හෙන දුරකින්. මේ පැල් කවි කියන්න ඕනේ අර එහා පැත්තේ පැලේ ඉන්න මිනිස්සයාට හෙන්න. හරිද? දැන් එයාට එහා පැත්තෙන් ආයි අක්කර ගන්නට එහා පැත්තෙන් තව පැලක් තියෙනවා. දැන් අර ඇහෙන එක ඉන්නවනේ. ඌ පිළිතුරු කවියක් කියන්න ඕනේ අන්න අරුට. එහෙම අර ජාලයක් තමයි යන්නේ. ඒකයි මම මොබිටෙල් වාගේ කියලා කිව්වේ. හරිද? කමන්නේ. දැන් කියනවා. දැන් මූ පැලට්ලා ඉන්නවා දැන් රෑ නිදි මතේ අයියෝ. නිදි මරාගෙන පාන්දර ඉන්නකොට ඒ අස්සෙන් අම්මට සිරි වෙන්න උලමෙක් කෑ ගහනවා. උලම කියන්නේ මොකෙද්ද? බකමුණ දැකලා තියෙනවනේ. ආගේ බකමුණගේ මිනි වර්ෂන් එක පොඩි එක. ඒ වගේමයි. බකමුණ වගේමයි. හැබැයි පොඩි. ඒකයි උට තමයි උට උලම කියලා කියන්නේ. හරිද? යාළුවා දිහා බලන්න එපා. පව්. හරිද? යාළුවෝ ඉන්නවා නම් එහෙම මෙන්ෂන් කරන්න එපා. පව්. උලම. කැත. හරිද? දැන් මොහොම දැන් පැලේනොරු උලම කෑ ගන්නවා. උලම කෑ ගහනකොට පිස්සු හැදෙනවා. මහා රෑ 12ට විතර. හරි උලම කෑ ගන්න සද්ද හරියට කියනවා නම් ගෑණියගේ බෙල්ල මිරිකුවා වගේලු. මහා රෑ 12ට එකට විතර ගෑණියගේ බෙල්ල මිරිකනකොට කොහොමද ගියා හිතාංකෝ. හරි නිකන් කෙල්ලෙක් කතා කරගෙන හිටියත් නිකන් බය හිතෙනවා වගේ සීනයක් තියෙනවා. මෙහෙම විදියක් තියෙන අනිවාර්යෙන් චූ කියන්නේ. බඩ ගිහිල්ලා මැරෙන්නේ ඒක. හරිද? දැන් ඒ එන බයටම මේ යකා පැල් කවියක් කියනවා. හරිද?
මොකක්ද කියන්නේ? ඔන්න කියනවා ඇහෙන්නේ නැති වෙන්න පුළුවන් අර ඇදෙන තැන් වලදීම ඇදෙන්නේ නැති වෙන්න පුළුවන් ඒක හැටි අහන් ඉන්න. හරිද? හිමීට කියන්නේ. හරිද? අර එහාට හෙන්න කියන්න බෑ මොකද මේ ගෙදර මිනිස්සු බුදි නැගිලි වල මීයා රැට පැල් කවි කියනවා ඉල්ල මට කන්ට දෙයක් ගහලා එළවයි. හරිද? ගෙදර මිනිස්සු ඊට පස්සේ ගෙදරින් මම හිමීට කියන්නම්. මන්දාරමට උඩ ඉගිලෙන වැහි ලේනි ගොනුගේ පිටේ බැන්දාවැනි බාර ගෝනි වෙල ළඟ අම්බ ලම කාටත් පර වෙහි මට තනි නැත නුඹ නාඩන් උලලේනි කියලා කියනවා. කියලා කියනකොට දැන් එහා පැත්තේ එක අහන් ඉන්නවනේ. අර ඈත එක. දැන් මේක සද්දෙන් කිව්වහම දැන් ඔයාලා හිතන්න එපා නිකන් මේ ශාසිකානි සංසලා කියනවා වගේ නිකන් අර මුද්දු කටහඬ කියන්න බෑ. උන්ගේ කටහඬ එන ගොරෝසුයි. හරිද? ඒ හින්දා අර ඈතට ඇහෙන්න කියන්නත් එපා. දැන් කියනවා. කිව්වට පස්සේ එහා පැත්තෙන් ආයු කවියක් කියනවා. ඒක හරියන්නේ පිළිතුරු කවියක්. ආයි ඊට එහා පැත්තේ ඉන්න පැලක එකෙක් ආයි කියනවා. ආයි දැන් තව එකෙක් ඒක අහගෙන ඉඳලා තව එකෙක් කියන හදනකොට ඌ කියන්නේ නැහැ කවිය. ඒ කියන්නේ මොකද්ද? උට අලිය ගහලා. හරිද? දැන් මේ කවි කියන්න ප්‍රධානම හේතුව මොකද්ද? ජන කවි කියන්න ප්‍රධානම හේතුව තමන්ගේ හිතේ ඇතිවන හැඟීම් එකිනෙකා අතර ප්‍රකාශ කරගන්නනේ. දැන් මුට දැන් මීයකා දැන් පැල රැක ඉන්නකොට උලලේන කෑ ගැහුවා. හරිද? උගේ හිතට බයක් ඇති වුණා. ආන්ගේ බය කියන හැඟීම තමයි අර කවියෙන් ප්‍රකාශ කළේ. හරිද? දැන් මොහොම ගිහිල්ලා දැන් එකෙක් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. කවියක් කියන්නේ නැහැ. ඒ මොකද කියන්නේ? එක්කොමුට අලිය ගහලා එක්කොමුට නිින්ද ගිහිල්ලා. දැන් වැඩිපුරම හිතන්නේ දැන් මේ පැටරකින් නලියන හින්දානේ. අලිය ගහලා. දැන් කට්ටියම දැන් අනිත් අර කියපු උන් එක්ක සෙට් එක එකතු වෙලා දැන් උළුවතු පත්තු කරගෙන එහෙම උළුවත්තක් පත්තු කරගෙන අනිත් පැත්ත අරව ගන්න එපා කුණහරුපයක්. හරිද? එපාකින් දේවල් කරන්න එපා. උළුවත්තක් පත්තු කරගෙන යනවා. උළුවත්ත කියන ගින්දර තියන අරනියා. පොල් කොළ වලින් මදන්නේ. එකක් පත්තු කරගෙන යනවා. අරුට අලිය ගහලා යමම් මචං යන්න කියනකොට අරුට නිින්ද ගිහිල්ලා ඌ ඒකයි ඌ කවි කියලා නැත්තේ. මගේ යනකොට අරුන්ට අලිය ගහනවා. ඒක වෙනම සීන් එකක්. හරිද? කොහොම වුණත් මේ විදිහට තමයි පැල් කවි ජාලි යන්නේ. ජාලි කලබල තියෙන්නේ. හරිද? කමන්නේ. දැන් ඔය තාලෙට කියන්නකෝ ඔය තාලෙට ගැල් කවි කියනවාද? ගැල් කවි කියන්නේ අර කරත්තය ඇදගෙන යන හරකට නිඳ යන. මොකද්ද ගැල් කවි? තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා කටුකලේ ගාලේ නොලිහා වද දෙනවා ජාපුතා කියලා ගහනවා. හරිද? හපුතලේ කන්ද දැකලා බඩ යනවා නෙමෙයි බඩ දනවා පව්කල ගොනෝ කොලොටි කලබල වෙන්න එපා. පව්කල ගොනෝ ඇදපන් හපු තල් යනවා ජාපුතා ජා කියලා ගහනවා. හරිද? අර ගහන බය දැන් මේ කවි කියන සද්දේට හරකට නින්ද යන්නේ නැහැ. නින්ද ගියොත් එමේ කේස්නේ. හරිද? දැන් ওই ගැල් කවි කියන තාලෙට අපි ගමු පතා කවි අයින් කරමුකෝ. දරුවෝ නලවන දිහා හරකට නින්ද යන්නේ නැත්තාලට නින්ද යන්නේ නැති වෙන ගැල් කවි කියන්නේ. ගැල් කවි කියන තාලෙට දරුවෝ නලවුවොත් එහෙම පොඩි එකා කකුල් කඩාගෙන දුවනවා අනිවාර්යෙන් ෂුවර්. හරිද? දැන් දරුවෝ නලවිලි කියන්නේ කොහමද? ඔන්න. දොයි බබා බයි බබා නුඹේ අම්මා කිරට ගියා කිරි එරවා එන්ට ගියා කිරි මුට්ටිය ගඟේ ගියා ගඟට උඩින් කොක්කු ගියා. නැගිටින්න කට්ටියම. පුතේ නැගිටින්න. හරි. කොල්ලොන්ට නිින්ද ගිහිල්ලා කමන්නේ. දරුණල් විදිහේ
නිින්ද යනවා. හරිද? ආන්නේ තාලට තමයි දරුණැලවිලි කියන්නේ. හරිද? ආයි තියෙනවා මේ කවි වලින් ආ මම ලියලා නැහැ එකක්. ප්‍රශස්ති කවි. ප්‍රශස්ති කවි ආයි තියෙනවා හටන් කවි කියලා. හටන් කවි. හරිද? ප්‍රශස්ති කවි කියන්නේ කොහොමද? චන්ද නම්යාස තේජ කුංකුම ඇද්දති ගගනන් නෝරතල වින්ද සතුරු ආඳුරු පැහැර බන්දු කමාල සේ නන්ද විජය ශ්‍රී වික්‍රම රාජසිංහ නම් අපහිමි ඉන්දු සිරින් නිතිරකදෙම් නන්ද කුමරු නේ අන්න එහෙමයි ප්‍රශස්ති කවි කියන්නේ. ප්‍රශස්ති කවි කියන්නේ මොකටද? රජතුමාගේ ගුණ වර්ණනා කරන්න. හරිද? ප්‍රශස්ති කියන කවි කියන තාලට හටන් කවි කියනවද? නෑනේ. කොහොමද හටන් කවි කියන්නේ? තම්දෙන තම්දන තානා යුද්ධයටත් ඇවිත් සිඳු පිට නැහු නැගීලා පරන්ගි උන්නමුත් ඇවිත් කොළඹට ගොඩ බැහැලා අන්දමත් සොඳයි උන්කසි විසි ගාලා කොළඹදි කම්පලක් නැතත් සෙනගක් මරා දාලා. අන්න එහෙමයි හටන් කවි කියන්නේ. හරිද? හටන් කවි කියන දාලා සෙත් කවි කියනවද? සෙත් කවි කියන්නේ මොකද්ද? කොහොමද සෙත් කවි කියන්නේ? මෙන්න මෙහෙම. ඉන්ද්‍ර දිසාවට ඊඹුල් විමානෙට හිරු දේවි අධිපති වන්නේ රන්සිරි වසකෙන සුරත දරානිති තුරඟ කුපිට වැඩ ඉන්නේ හැදියම් රෝදුක් දුරර දමානිති චිරත් කලක් වැජ බෙන්නේ ඉන්ද්‍ර දිසාවෙන් හිරු දේවි වැඩලා ග්‍රහමේ දොස් දුරලන්නේ. අන්න එහෙමයි සෙත් කවි කියන්නේ. වස් කවි කියන්නේ කොහොමද? ඔන්න දැන් ඉන්නවලු මොක්කුද? ඉන්නවා රිලව්. හරිද? කලබල වෙන්නේ නැහැ කොල්ලෝ එහෙම. ඔයාලා නෙමෙයි රිලව් කිව්වේ. හරිද? මම මේ රිලව් ගැන කතා කරන්නේ වඳුර ගැන නෙමෙයි. හරිද? හරි. රිලව්. දැන් මේ රිලව් ඇවිල්ලා දැන් හේන එහෙම විනාශ කරනවානේ. දැන් හේනේ ඉන්න ගෝවියා ඉතින් කල්පනා කරනවා මුගේ ආච්චිලාට ටී කියලා ආයි දැන් බයිනවා දැන් හේනට ඇවිල්ලා විශාල කරදරයක් දෙන්නේ මේ රිලව්. මූ කියනවා වස් කවියක් ගෝවියා. මොකද කියන්නේ? පහට රැවෙන්ට එන රිලවුන් ගොල්ල කාට කන්ට පාමින් එනවලු අල්ල ලොවම බලන දෙවියෝ මූ කරෙල්ල ගහට පනින පිම්මට කැඩියම් බෙල්ල කියලා කියනවා. ආන් එහෙම කියන්නේ වස් කවි. තව එකක් කියන්නම්. හරිද? මේක වස් කවියක්. හරිද? මොකද්ද? අපි ගමු ඔන්න දැන් මිනිහෙක් ඉන්නවා. පිරිමියෙක් මූ බැඳලා ඉන්නවා. හරිද? හાર્ට් එක ඇදේ ගියා. මෙයා බැඳලා ඉන්නවා ගෑනු කෙනෙක්. හරිද? මේ ගෑනු කෙනා මේ පිරිමි කෙනාව දාලා ගිහිල්ලා. හරිද? දැන් මුට දැන් දුකයි. කොල්ලට දුකයි. කොල්ලා යනවා කතරගම දෙවියෝ ගාවට. කතරගම දෙවියෝ කියන්නේ මහසෙන් දෙවියෝ. හරිද? ස්කන්ධ කුමාර. හරිද? මුහුණු 6යි අත් 12යි මයුරාසන මයුරා පිට වාහනේ. හරිද? මයුරා කියන්නේ මොණ්ඩරා තමයි යාගේ වාහනේ. මෙහෙමයි. ශිව දෙවියෝ ඉන්නවනේ. ශිව දෙවියන්ටයි හරිද? පාර්වතී දේවිය. ශිව දෙවියන්ගේ වයිෆ් තමයි පාර්වතී දේවිය කියන්නේ. හරිද? පාර්වතී දේවිය
මේ දෙන්නට ඉන්නවා ළමයි දෙන්නේ. හරිද? මෙයාට ඉන්න ලොකු පුතා තමයි ස්කන්ධ කුමාර කියන්නේ. හරිද? පොඩි පුතා තමයි ඔයාලා දන්නවා ඇති ඝන දෙවියෝ. හරිද? මේ දෙන්නා ඉන්න ළමයි දෙන්න. හරිද? මේ ශිව දෙවියන්ගේ මේ පුතා ඉන්නවනේ. මෙයා තමයි ඔයාලා දන්නවද ඉන්ද්‍ර දෙවියෝ? නෑ ඔයාලා දන්නේ නෑ. හරිද? දැන් වහිනව නේද? මේ දැනුත් වහිනවා. හරිද? මේ එළිය වහිනවා. ඇත්තටම. ඔය වැස්සට අධිපති දෙවියෝ තමයි ඉන්ද්‍ර දෙවියෝ කියන්නේ. මෙන්න මේ ඉන්ද්‍ර දෙවියන්ගේ හරිද? අපි ලියමු මේ මෙහි මේක මකලා කොහෙන්ද ලියන්නේ මම? කියන්න ඉඩකුත් නෑ දැන්. හරිද? අපි ලියමු ඉන්ද්‍ර දෙවියන්ගේ සේනාවට සේනාධිනායක වූ මහසෙන් දෙවියෝ. මහසෙන් දෙවියෝ කියන්නේ අපේ ස්කන්ධ කුමාර නැත්තම් කඳ කුමාරු. කඳ කුමාරු කියන්නේ කතරගම දෙවියෝ. කතරගම දෙවියෝ කියන්නේ මේ වැස්සට අපේ වැස්සට අධිපති දෙවියෝ ඉන්න ඉන්ද්‍ර දෙවියන්ගේ සේනාවට සේනාධිනායක සේනාධිපති. ඉන්ද්‍ර දෙවියන්ගේ සේනාධිපති කවුද? කතරගම දෙවියෝ. කතරගම දෙවියෝ ඔය ලව් සීන් වලට ඒ සීන් වලට කියනවා. හරිද? කවුරු හරි බූටක් ආපුවම ගිහින් කියනවා. කතරගම දෙවියන්. කතරගම දෙවියන් තමයි ගිහින් කියන්නේ. හරිද? දැන් මේ මිනිස්සයාත් ගිහිල්ලා කතරගම දෙවියන් කියනවා. හැබැයි ඒක වස් කවියක්. හරිද? මොකද කියන්නේ? කදිරාපුරේ පුද ලබනා තුම්මා වැඳලා කියමි මගේ දුක නැත නිම්මා පවරා නොදුනි නම් මගේ දිගැසිය නම්මා උදුරා ගනිමි මම තොගේ වල්ලී අම්මා. මේ ඇටැක් එකට වගේ කියන්නේ. ඔයා මගේ ගෑණියෝ කියලා දුන්නේ නැත්තම් මම ඔයාගේ ගෑණියෝ ගන්නවා. වල්ලී අම්මා කියන්නේ කතරගම දෙවියන්ගේ වයිෆ්. හරිද? හැබැයි මේ බූරු අපතයා දන්නේ මෙහෙම කියලාත්. හරිද? ඒ මෝඩ මිනිස්සු දන්නේ කතරගම දෙවියන්ට ගෑනු දෙන්නෙක් ඉන්නවා කියන්නේ. හරි. ඒවා මේවා කොහොම වුණා? හරිද? දැන් ඔය දැන් මම මෙච්චරලා මේ තටමගෙන කිව්වේ. හරිද? මෙන්න මේ ජන කවිය විවිධ කාර්යයන් කාර්යයට යනකොට නාද රටාව රිද්ම රටාව වෙනස් වෙනවා. මම දැන් කියපු කවිවල එකම විදිහට කිව්වේ නෑනේ. එකින් එකට වෙනස් වෙනවා. ඒකට තමයි කියන්නේ ජන කවිය විවිධ කාර්යයන් කාර්යයට යන විට නාද රටාව රිද්ම රටාව වෙනස් වෙයි කියලා. ඔන්න ඔය ප්‍රධාන ඒවා තුන ලියා ගන්න. මොකද්ද? ජන කවියේ විශේෂ ලක්ෂණ කියලා මාතෘකාවල් ලියා ගන්න ඕන. හරිද? ජන කවියේ විශේෂ ලක්ෂණ. ලක්ෂණ කියලා ලියලා ලස්සන ටිකක් ගහලා හරිද? 1 2 3 කියලා දාලා මේක ලියා ගන්න. ජන කවිය අකත්‍රෝකාරකයි. ජන කවිය මුඛ પરම්පරාගතයි හරියටම ලියන්න ඕනේ. ජන කවිය විවිධ කාර්යයන් කාර්යයට යන විට නාද රටාව රිද්ම රටාව වෙනස් වේ. 1 2 3 දාලා නැත්නම් අඩ හඳක් දාලා හරි කමන්නේ තරු දාලා හරි කමන්නේ මුල්කාපාද දාලා හරි කමන්නේ ලියා ගන්න. හරිද? ලස්සනට ලියා ගන්න ඕන. හරි. තව තියෙනවා ඉවර නෑ. තව සුපිරි කැලි තියෙනවා. හරිද? හරි නේද? වෙලාව ඇති කියලා හිතනවා. ඇතිනේ. හරි. දැන් එන්න. දැන් පොත් වහලා පැත්තකින් තියලා පොත් ටික දැන් මෙන්න මේ පැත්තට එන්න. ඔයාලා දන්නවද? ඔයාලා දන්නවද නෙළුම් මල් කඩනකොට කියන කවි මොනවද කියලා? හරි? නෙළුම් මල් කඩනකොට මොන කවිද කියන්නේ? දන්නවා සර් නෙළුම් කවි. නෙළුම් මල් කඩනකොට කවි කියන්නේ නෑ බූරෝ නෙළුම් කවි කියන්නේ අස්වැන්නක් නෙලා ගන්නකොට කියන කවි. ඒක දැනගද්දි වගේ වයස කීයද? ඒක තමයි කියන්නේ. හරිද? ඔන්න දැන් එන්න පොත් වහන්න. පොත් වහලා මේ බලන්න. හරිද? කැමරාව ඉස්සරහා මිනිස්සෙක් හිටන් ඉන්නවා පේන්නේ නැද්ද? ඌ දිහා බලන් ඉන්න. හරිද? කියන දේ අහන් ඉන්න ඕනේ. හරි. දැන් මේ ජන කවිය ඉස්සර ගොඩ නැගුණේ නූගත්
ගැමි ජනතාව අතරේනේ ගොඩනැගුණේ ජන කවිය කියන එක. මේ ජන කවිය ගොඩනගපු නූගත් ගැමි ජනතාව ඉන්නවනේ. මේගොල්ලෝ හරිම සංයමයකින් යුක්තයි. මොකද්ද සංගමය කියන්නේ? සංගමය නෙමෙයි බං සංයමය. සංයමය කියන්නේ ඒගොල්ලොන්ගේ අපි කිව්වොත් එහෙම ඩිසිප්ලින්. හරිද? හැදියාව. සංයමය ආයි සුපිරියටම තිබ්බා. හැදියාව කියන එක නම්බර් 1 එකට තිබ්බා. දැන් ඉන්නේ උන් එකට බෑනේ. හරිද? ඕන් ඈ. මම ඔයාලට සුපිරි කවියක් දෙන්නම්කෝ. ඔය කවියේ එක මම දැන් කියන කවි දෙකෙන් එක කවියක් අපේ තියෙනවා ඔයාලා තියෙනවා සිංහල සාහිත්‍ය රසස්වාදය කරන කට්ටිය ඉන්නවනේ. ආන් ඒගොල්ලෝගේ පොතේ තියෙනවා ඒ කවිය. මම දැන් කියන කවි දෙකෙන් පළවෙනි කවිය. හරිද? 10 වසරේ මම 10 වසරේ ඔව් 10 වසරේ රසස්වාදය පොතේ තියෙනවා. අච්චු පොතේ බලන්න. හරිද? දැන් මේකට උදාහරණයක් ගත්තොත් එහෙම මේගොල්ලෝගේ සංයමය ගැන දැන් ඔන්න එක දවසක් අවුරුදු 16ක විතර කොල්ලෙක් 16ක 17ක වගේ කොල්ලෙක් තරුණ කොල්ලෙක් ගමනක් යන ගමන් ඉඳලා බයිසිකලේ පොර යනවා දැන්. යනකොට මහන්සි හැදිලා හවස් වුණ හින්දා ඔයාලා දැකලා තියෙනවද අම්බලම්? අම්බලමක නතර වෙනවා. නතර වෙලා අම්බලමේ තියෙනවා මෙහෙම අර ඉඳ ගන්න එකක්. හරිද? ඇතුලේ තියෙනවා ඉඳ ගන්න නිදා ගන්න උනත් පුළුවන් කෑල්ලක් තියෙනවා. කොල්ලා බයිසිකලේ නැවතුවා මේ පැත්තේ. හරිද? මේ බයිසිකලයක් බව කරුණාවෙන් සලකන්න. හරිද? බයිසිකලේ පැත්තකින් නවත්තලා කොල්ලා ඇතුලට ගියා. ෂර්ට් එක ගැලෙව්වා. ගලවලා අර ඉඳ ගන්න තියෙන කෑල්ල උඩින් ඉඳගත්තා. ඉඳගෙන ඉන්නවා දැන් මෝ හොල්ල. මොකද්ද හොල්ල? මං කියන්නේ කකුල් දෙක. හරිද? ඉඳගෙන දැන් පොර කකුල් දෙක හොල්ල ඉන්නවා. ආතල් එකම චිල් එකේ ඉන්නකොට පොර නිකන් මේ දොර පැත්තෙන් ඈතින් දකින්නවා දැන් මේ පාර තියෙනවා. හරිද? පාර තියෙනවා, පාර එනවා. හරිද? ලස්සන ගෑනු කෙනෙක්. හරිද? ගෑනු කෙනෙක් එනවා සුදු පාට ඇඳගෙන. මෝහිනී නෙමෙයි. හරිද? මෝහිනී නෙමෙයි. මෙයා පණ තියෙන ඇත්ත ගෑනු කෙනෙක්. හරිද? කවුද කියලා බලන්න. දැන් මේ ගෑනු කෙනාව දැක්කහම මේ කොල්ලට ඇති වුණා හැඟීමක්. අන්න පොයින්ට් එකට ආවා අපි. හැඟීම. දැන් මේ ගැමි ජනතාව මේ කවි කියන්නේ. හරිද? මොකක්ද හේතුව? අන්න පොයින්ට් එක. මේකට හේතුව තමයි දැන් ඉස්සර මේ නූගත් ගැමි ජනතාවට මේ එයාලගේ හිතේ ඇති වෙන හැඟීම් ප්‍රකාශ කරගන්න මාධ්‍යයක් තිබ්බද නැහැ. දැන් අපිට තියෙනවා මොනවද? WhatsApp තියෙනවා. TV තියෙනවා, රේඩියෝ තියෙනවා, WhatsApp තියෙනවා, අපේ ෆෝන් තියෙනවා, ෆෝන් එකේ WhatsApp තියෙනවා, Facebook තියෙනවා, YouTube තියෙනවා, Instagram තියෙනවා, Twitter තියෙනවා, RTube, MeTube ඔක්කොම මේ ස්ලෝන් බට ඔක්කොම තියෙනවානේ. හැබැයි මේ නූගත් ගැමි ජනතාවට ඉස්සර මොකුත් තිබ්බේ නැහැ. TV රේඩියෝ තිබ්බේ නැහැ. දැන් මොකද්ද? දැන් ඉස්සර නම් මේ දැන් පැලක් රකින්න ගොවියෙක්. ඉස්සර පැලක් රකින්නකොට ගොවියෙක් ඌ පැල් කවි කියලා උගේ හැඟීම් ප්‍රකාශ කරගත්තා. දැන් ගොවියෝ කොහමද? අම්මට ස්මාර්ට් ලයින්. ගොවියා පැලට යනවා. කොහමද යන්නේ? සරම ගාගෙන යනවා. හරි පවර් බැංක් එකක් අරගෙන ෆෝන් එක තියාගෙන charge කරගන්න ඕන රැට. ගිහිල්ලා ගොවියා Facebook එකේ උඩට පල්ලෙහාට යනවා, TikTok එකේ උඩට පල්ලෙහාට යනවා, TikTok එක බලනවා, අර ගෑන් ළමයි නක් එකක් බලලා අර ආතල් එකේ කිල් එකේ ඉන්නවා. ඒ පහුවෙන්දට තමයි දකින්නේ මේ අලි ඇවිල්ලා ඔක්කොම පාගල තොප්ප කරලා ගිහිල්ලා කියලා. හරිද? ඒක වෙනම කතාවක්. කොහොම හරි දැන් ඉස්සර හිටපු ගැමි ජනතාවට මෙහෙම හැඟීම් ප්‍රකාශ කරගන්න මාධ්‍යයක් තිබෙන්නේ නැහැ. හරිද? දැන් මට ඔක්කොම කලින් මේ හැඟීම් කියන්නේ මොනවද කියලා ඉඳහල්ලව. මොනවද මිනිස්සෙගේ හිතේ ඇති වෙන හැඟීම්? අපි ගත්තොත් එහෙම ආදරය ආසම එක. හරිද? වෛරය, ක්‍රෝධය. හරිද? ආදරය, වෛරය, ක්‍රෝධය අපි ගත්තොත් එහෙම ලෝභකම, ලෝභය. හරිද? ආදරය, දුක. කියන්නේ එහෙම දාගන්න එපා. දුක. තව ගත්තොත් එහෙම බඩගින්න නිදිමත වගේව ගන්න බෑ. ඒවා හැඟීම් නෙමේ. ඒවා දැනීම්.
හරිද? ඒවා අපේ ඇඟට දැනෙනවනේ. බඩගිනි වුණාම අම්මට සිටි බඩරි දෙන්න ගන්න සමහරට ගෑස් ටික හැදෙනවා. එහෙම තියෙනවනේ. හරිද? නිදිමත වුණාම ඇස් දෙක අරන් ඉන්න බෑ. එහෙම ඒවා අපිට අර දැනෙනවනේ ඇඟට. ඒවා නෙමෙයි. හැඟීම් කියන්නේ ආදරය. ඔය හිතේ ඇති වෙන දේවල්. මේ වගේ ඒවා මේගොල්ලෝ ප්‍රකාශ කරගන්න ගත්ත මාධ්‍යයක් තමයි එක මාධ්‍යයක් තමයි ජන කවිය කියන්නේ. දැන් ඉන්නේ උන්ට නම් ඔහොම නෑනේ බං. හරිද? දැන් බලන්නකෝ. දැන් අපි හැම කොල්ලෙට්ටම ෆෝන් එකක් තියෙනවනේ. උට ඇති වෙන හැඟීම ෆෝන් එකේ දානවා. හරිද? Facebook එකේ දානවා. හරිද? දැන් බලන්න ආදරේ. අපි ආදරේ කමු වල අහසම එකනේ ආදරේ. කොහොමද ඒකට උන්ගේ හිනාව? හරි කමන්නේ. ආදරේ ගත්තොත් එහෙම ඕන් දැන් ඔබ කෙල්ලෙක් කියවනවා. මොකද්ද ගන්නෙ? හරි දැන් කට්ටියටම පේනවනේ මම කෙල්ලෙක් කියවනවා. ගුහා මිත්‍ර කල් කෙල්ලෙක් කියේ නෑ. බූරුවේ කපතෙක් වගේ හිටියා. කෙල්ලෙක් සෙට් වුණා. මොකද ගන්නෙ? සුදාමි හා කිව්වා කියලා ස්ටේටස් පාරක් දානවා. හරිද? කෙල්ලෙක් නම් එහෙම කොල්ලෙක් කියම දුනා නම් සුදාපච්චි හා කිව්වා කියලා ලොකුවට ස්ටේටස් පාරක් දානවා ආතලෙක. හරිද? හරි. ඔන්න කෙල්ල තරහ වෙනවා. හරිද? අර ඊට පස්සේ අපි දෙන්නගේ ලෝවේ පැතු සිහිනේ ඔබ විතරයි මගේ ලෝකේ මුල් තැන උනේ අත්තල්ලන් ගියේ අරකයි මේකයි කියලා සින්දු කෑලි දාපු අර බූට් සින්දු දාපු ස්ටේටස් පාරක් දානවා සරාස් කරලා. හරිද? ඊට පස්සේ ඒවා බල වැළලෙනවා. එහෙමනේ දැන් අපිට දුක, වෛරය, ක්‍රෝධය ඔක්කොම පිට කරගන්න අපිට මාධ්‍යයන් තියෙනවානේ. ටීවී එක තියෙනවා. ආයි දුකක් හිතුනලා ටීවී එක ගිහලා බලන්න පුළුවන්. හරිද? එහෙම නම් කරන්නේ නැහැ බෑ කට්ටිය. කොහොම හරි අපිට මාධ්‍යයන් තියෙනවා මේවා ප්‍රකාශ කරගන්න. අපිට මොකක් හරි පොතක් ලියන්න ආසාවක් ආව ගියාම අපි පොතක් ලියනවා. ලියලා මොකේද දාන්නේ? හරි? පත්තරයකට දාන්න පුළුවන්. මේ පොතක් ලියුවා ඊට පස්සේ කොහොමම තියෙනවනේ. දැන් මේ නෝගජ්ජම ජනතාවට එහෙම බෑ. දැන් මුන්ට දුකක් ඇති වුණත් එහෙම ප්‍රකාශ කරගන්න විදිහක් නෑ. අනාථ වෙනවා. හරි? ඉස්සර පත්තරවත් තිබ්බේ නෑනේ. ඒ හින්දා මේගොල්ලෝ ජන කවි කියන්න ගත්තා. එක මාධ්‍යක ඒ ජන කතා. හරි? ජනයා අතර ආපු කතා. එහෙම එක තියෙනවා. දැන් මේ කතාවට එන්න ආයි. ඔන්න දැන් කොල්ලා මෙතෙන්ටලා හොර ගෙඩිය නෝටියා. බලන් ඉන්නවා. මුගි හිතට ඇති වුණා හැඟීමක්. හරිද? මෙතෙන්ට තව ලියන්න ඕන හැඟීමක්. අපි ගමු. ඒක නියන් උඩින්ම ලියන්න එපා. එතකොට නියන් කරයි. රාගය. රාගය කියන්නේ ඔයාලේ භාෂාවෙන් කියොත් නම් සෙක්සි හැඟීමක් ඇති වුණා කොල්ලට. ඊය නෝටියා. කියලා දැන් මේ කොල්ලට ඇති වුණා රාගික හැඟීමක් මේ ගෑනු ළමයට. දැන් මේක මේගොල්ලෝගේ මං කියවන සංයමයේ තියනවා කියලා, ඩිසිප්ලින් තියනවා කියලා. දැන් කොල්ලෙක් ගිනන් එහෙම දැන් කෙල්ලෙන්ට පාරේ වහලා යන්න බෑනේ. යනකොට නිකන් අර නිකන් කියනවනේ නංගි මොකද කියලා. මේ ඉස්සර හිටපු මිනිස්සු එහෙම නැහැ. හරිද? දැන් කොල්ලෙක් කතා කරා කෙල්ලෝ යනවා නිෂානික පටස්. ඒ කොල්ලත් එක්ක. හරිද? ඉස්සර කෙල්ල එහෙම නැහැ. හිතලා බලනවා මේ එහෙම ගියොත් අපිට මොකද වෙන්නේ? මට මොකක් වෙයිද? මොකක් කරයිද? ඒ ඉදිරිය ගැන හිතනවා මේ මිනිස්සු. හරිද? දැන් ඔහොම ඉන්නකොට මේ කොල්ලටත් ඇති වුණා අර කෙල්ල ගැන රාගික හැඟීමක්. ඇති වුණා. දැන් මේ කෙල්ල ළඟට ආවා. අම්බලම ළඟටම ගියේ නෑ. චුට්ටක් ඈත් වුණා. මුත් කොල්ලෙක් ඇදලා ගත්ත දමල ගහුවා. මල පිපුණා මල පරිවුණා. හරිද? මල ගියා. හරිද? නිස්කෆේ මැෂින්, කෙලින්ම කැරම් බෝඩ්, බූරු කාඩ් මේ පේනවා. ඒ චොකලට් බිස්කට්. ඒවා මේ පේන්න ගන්නවා ඊට පස්සේ. හරිද? ඒ හින්දා ඒක දැනගෙන කෙල්ල පොඩ්ඩක් දැන් මේ හරියේ නෑ. පොඩ්ඩක් ඉස්සරහට ආවා. මෙන්න මේ හරියට වගේ ආවා. ළඟටම යන්නත් ගියේ නෑ. හරිද? ගිහිල්ලා අර කොල්ල ළඟටම ආවට පස්සේ අහනවා කවියකින් අහන්නේ. කවියකින් ප්‍රකාශ කරන්නේ ජන කවියනේ. දැන් මේගොල්ලන්ට වෙන ෆෝන් අරවම යමු මුකුත් තිබ්බේ නෑනේ. නම්බරේ නංගි නම්බරේ පොඩ්ඩක් දෙන්න කියලා ඉල්ලගෙන ගියා. WhatsApp එකේ මැසේජ් එකක් දාන්න එහෙම බෑ. හරිද? ඒ හින්දා ළඟට ආවට පස්සේ කොල්ල කවියකින්මයි අහන්නේ. දැන් මෙයාට ඇදුනේ මොන හැංගීමද? දැන් මේ කතා කරපු හැංගීම වලින් රාගික හැංගීම. දැන් මේ හැංගීම ප්‍රකාශ කරන්න ගත්තෙත් කවියක්. මොකද කවිය? ඔන්න ඔය කවියේ තියෙනවා මම කර කියපු පොතේ බලන්න. මේ රසසාදේ පොතේ තියෙනවා 10 වසරේ. මොකද්ද කියන කවිය? අල්ලාගෙන නෙරිය අතකින් කිමද නගෝ වසාගෙන දෙතන අතකින් කිමද නගෝ හිමියෙක් නැති ගමන් තනි මග කිමද නගෝ අම්බලමේ නැවති අපි යමුද නගෝ කියපුවාම කෙල්ලට තේරුණා වැඩි. මොකද්ද මො කිව්වේද? අල්ලාගෙන නෙරිය අතකින් කිමද නගෝ. ඇයි පොඩ්ඩක් රෙද්ද පොඩ්ඩක් උස්සන් යන්නේ ඇයි නංගි? වසාගෙන දෙතන අතකින් කිමද නගෝ. ඔයාගේ පියවරු අයියෝ කතකින් වහන් යන්නේ. හිමියෙක් නැති ගමන්. හරිද? ස්වාමියෙක් නැති ගමන් ඇයියෝ තනියෙන් යන්නේ. ස්වාමියෙක් නැතුව.
අම්බලමේ නැවතිය අපි යමුදනක අම්බලමේ පොඩ්ඩක් නැවතිලා ඉඳලා යන්දනංගි කියලා අහනවා. කියලා තේරෙනවා සටස් ගාලා. සද්දනසෙන් පුළුවන් සටස් ගාලා කොහොමද තේරෙනවා. තේරුණාම කෙල්ලක් කියනවා. දැන් කෙල්ලත් බයින්ද නැහැ. දැන් එහෙම කොල්ලෙක් කියම කතා කරලා ආනංගි කියපුවාම ආයෙ දැන් පාර යනවා කෙල්ලෙක්. හරිද? කොල්ලෙක් කියනවා ස්කාරණිය එකක් දානවා. ඇයි තාත්තා නැද්ද? හැරිලා අහනවනේ. හරිද? අර එහෙම බයිනවනේ කෙල්ලෝ. මේ කාලේ කෙල්ලෝ එහෙම නැහැ. හරිද? මේ කාලේ කෙල්ලොන්ගෙත් මාර සංයමයක් තිබ්බා. කෙල්ලත් මේක ප්‍රකාශ කරනවා. යාට බෑ කියන එක ප්‍රකාශ කරනවා කවියකින්ම. හරිද? එයා මොකද කියන්නේ? අල්ලාගෙනනේ රිය මඩ ගෑවෙන හන්දා මම මේ රෙද්ද පොඩක් උස යන්නේ මඩ ගෑවෙන හින්දා පාරේ මඩ වසාගෙන දෙතන බිලිඳුගේ කිරි හන්දා මෙයාට ළමයෙක් ඉන්නවා කිරියරිලා ළමයාට කිරි දෙන්න යන්නේ අම්මා කෙනෙක් කියපුවාම ඔය වලත්තකම් වලට එන්නේ නැහැ කොල්ලෝ හරිද මූ දැනගත්තා අම්මා කෙනෙක් බාල මස්සිනා පස්සෙන් එන හන්දා මස්සිනා පස්සෙන් එනවා එයා මගේ යන්නන් අයියන්ඩි ගමරට දුර හින්දා ගමරට දුරයි ඉක්මනට යන්න ඕනේ කියලා කියලා බායි කියලා යනවා. දැක්කනේ. දැන් ඔතන දැන් කාලේට අනුව ඔහොම දෙයක් වුණොත් එහෙම අනිවාර්යෙන් මිනිහක් මැරිලානේ. නේද? ඒකයි දැන් අපේ තියෙන නිව් ජෙනරේෂන් එකයි මෙන්න මේ නූගත් ඉස්සර හිටපු ජනතාව අතර තියෙන වෙනස ગેප් එක. ටැප් එක නෙමෙයි පුතා ગેප් එක. හරිද? හරි. ඔයාලට උනම් තව එකක් දෙන්නම්. හැබැයි ඒකේ මම නම් කියන්නේ නෑ එකක්වත්. හොඳේ. තේරුම නම් කියන්නේ ආයි මුකුත් නම් කියන්නේ ඔයාලා හිතා ගන්න ඕනේ. හරිද? ඔයාලා හිතා ගන්න. ඒ කවියේ තේරුම කියන්න බෑ ඒවා. හරිද? වැඩි හිටියට පමණයි. මොකද්ද කවිය? ඔන්න කියනවා කවිය. එක දවසක් ඉඳලා තියෙනවා ඉස්සර ඔන්න ගෙයක් තිබ්බා ලස්සන ගෙයක්. හරිද? මෙන්න තව ගෙයක් තිබ්බා. මේකේ හිටියා හරිද? මේකට ඇවිල්ලා හිටියා අලුත් බැඳපු ජෝඩුවක්. හරිද? අලුත් බැඳපු ජෝඩුවක්. මේකේ හිටියා වයසක කපල් එකක්. හරිද? වයසක ගෑනු කෙනෙක් හිටියා. අපි නිකන් කෝටු විදිහට අඳුනේ. හරි. කෝටු මුත්තා. නෑ. මෙහෙම ඇඳුම්. ආදරේ පර වෙලා ගිහිල්ලා වගේ සීන් දැන් තියෙන්නේ. මෙහෙන් තනිය ආරියන් අමුතු විදිහට අඳිනවා. හරිද? හරි. ඇට ගැහිලා තියෙන දැන්. හරි. මේකේ ඉන්නවා තරුණ කපල් එක. මේකේ ඉන්නවා වයසක කපල් එක. වයසක කපල්. ටික කාලයක් ගිහලා මෙයා ගොවියෙක්. මේ තරුණ එක්කෙනත් ගොවියෙක්, මෙයාත් ගොවියා. මෙයා ගොවි බිරිඳක්, මෙයාත් ගොවි බිරිඳක්. හැබැයි මේ දෙන්න මේක දෙකේ ලොකු තියෙන වෙනස තමයි මේගොල්ලෝ තරුණයි, මේගොල්ලෝ වයසයි. හරිද? ටික කාලයක් ඉඳලා මෙන්න මේ තරුණ ගොවියා මැරෙනවා. සකබුම් කියලා මැරෙනවා. සකබුම් කියලා නෙමෙයි මැරෙන්නේ. කොහොම හරි මැරෙනවා ඉතින්. හරි නිකන් කිව්වේ. ඔහොම ඉන්නකොට දැන් මේ තරුණ ගොවි බිරිඳක් දැන් බැඳලා එකපාරට ගොවි මිනිහා මැරුණා. දැන් තනියෙන් ඉන්නේ ලස්සන ගොවි බිරිඳක්. හරිද? මේ නාකියා ඉන්නවනේ. මූ පට්ට නාකියා. මූ ලයින් අල්ලනවා. දැන් මේ ඉතින් ගේ වටේ වැටක් එහෙම ගහලා ඇත්තේ. හරිද? හරිද? මෙහෙ වැටක් ගහලා එහෙම තියෙන්නේ. හරිද? ඔන්න වැටක් ගහලා තියෙන්නේ නැත්තම්. හරි. ඔන්න වැටක් එහෙම ගහලා තියෙන්නේ. හරි දැන් ගෙවල් දෙකක් කියලා දාමු. හරි. මෙන්න මේ හද්ද නාගයා මෙන්න මේ පට්ට කැලට ලයින් එකක් අල්ලනවා. ලයින් එකක් අල්ලනවා කියන්නේ ටෝක් කරනවා. බලය වලසන් කියන ටෝක් කරනවා. හරිද? දැන් මුට මේක අහගන්න දැන් මේ කෙල්ලට කියන්න බෑ මේ විස්තරේ. හරිද? මෙයාටත් නැගි වෙන්නේ මොකද්ද? රාගික හැඟීමක් ඇති වෙනවා මේ වයසක ගොවියට. මෙයා ගිහිල්ලා අහනවා ගොවි පිළිදෙන්. ඒකත් හරිම සංයමයකින් අහන්නේ. එකපාරට ගිහින් එහෙම අහන්නේ නැහැ. හරිම සංයමයෙන් අහන්නේ. හරිද? ඒගොල්ලෝගේ තිබ්බ හැදියාව කියන්නේ ආයි අරගෙන එකපාරට ගිහලා දැන් සරස් ගාලා අහලා දාන්නේ නැහැ. හිමීට ගිහිල්ලා අහනවා. මොකක්ද අහන්නේ? මේ වයසක ගොවි අහනවා අර තරුණ ගොවි පිළිදෙන්. අකලට පුරන් වන කුඹුරක් දකින්නකොට අතපය කකියනවා මං වගේ ගොවියෙකුට ආවේ මේ කුඹුර අස් වන්දන හැඟුම පිට නැතුවට නොවේ සින්නක් කර කුඹුරු මට. හරිද? ඊට පස්සේ මේ ගොවි පිටිදක් දැනගන්නවා මේ හදනාගේ වෙට්ට පිත්තලා ඉන්නේ මොකේද කියන්නේ.
මේ තරුණ ගොවි පිටින්ද කියනවා ඒකට පිළිතුරු කවියක් දෙනවා ගොවියට. දැන් එකපාරට දැන් මේ කියපුවා තේරුම දැනගෙන මුට ගහලා බැලලා එළවුවොත් මොකද වෙන්නේ? දැන් මේගොල්ලෝ ජීවත් වෙන්නේ මොන වගේද? කෘෂි කර්මාන්තයෙන්. මේගොල්ලන්ට හේන් තියෙනවා. හරිද? මේ හේන දැන් මේ තරුණ ගොවියා නැතුව කරගන්න බෑනේ. ඒ හින්දා මේ වයස ගොවියා තමයි මේකත් මේ හාලා කරලා දෙන්නේ. හරිද? එහෙම නෙමෙයි මං කියන්නේ. හරිද? ටික ඇත ඉදිරියට යන්න බෑ ඉතින්. මේකේ ඔක්කොම ඒ හේනේ ඔක්කොම වැටික් කරලා දෙන්නේ මෙයා මේ ගොවියා වයස ගොවියා. එයාට කියන්නේ අර උදව්වට වැඩ කරලා දෙන ගොවියට කියන්නේ අඳේට වැඩ කරලා දෙන්නේ. අඳේට වැඩ කරලා දෙන ගොවියට කියනවා අඳු ගොවියා කියලා. දැන් මේ ගොවි පිළිද මුට බැන්නොත් එහෙම මූ එදා ඉඳලා වැඩ කරන්නේ නැහැ නේ හීනේ. හරිද? ඒ හින්දා මෙයා ඊටාම සූක්ෂම විදියට ඒ අදහස ප්‍රතික්ෂේප කරනවා. මෙයා කියපු එකට ඒ දෙන අදහස හරි ප්‍රතික්ෂේපිත අදහසක්. ඒ කියන්නේ මෙයා ඇහුවේ හරිම රාගික හැඟීමකින් මේක. ඒක කරන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරනවා. ඒක කොහොමද කියන්නේ? ඒකත් හරිම සංයමයෙන් කියන්නේ. අකලට පුරන් වුවත් අටලෝ දහම පිට අඳ ගොවියෙකුට හිමි නෑ මේ කුඹුරු වැට ට්‍රැක්ටරයකින් අස් වැද්දු කුඹුරකට නගුලක් අරන් විත් කළ හැකි දේ කුමට එහෙම කියනවා. ආයු පැත්තකටවත් එන්නේ නැතුව ඇති ඉතින්. හරිද? ආයෙ වෙන වැඩකට අහගෙන ගියා ඉතින්. කමන්නේ. අනේ මන් දන්නේ නැහැ. හරි. තව එකක් තියෙනවා. ඔන්න එන්නකො. ඔන්න දවසක් ගොවියෙක් හේනක් රකින්නවා. මේක ගහක් තියෙනවා. උස ගහක පැලේ හදාගෙන ඉන්නවා දැන්. හරිද? දැන් ගේ තියෙනවා ඔන්න ඈතින් තියෙනවා. දැන් මේ ගොවියා රැට පැල් රැකලා නිදිමතේ ගෙදර යනවා. හරිද? දැන් ළමයිට මාසිකට සැරයක් ඔසප් වෙනවනේ ඔසප් චක්‍රය ආරම්භ වෙනවනේ. ඈ? අපෝ ඔය මොකද්ද? එහෙම අහන්න එපා. හරිද? ඔයාලට කියලා දෙයි 10 වසරේ ළමයිට එහෙම කියලා දෙනවා. දැන් ක්ලාස් වල ළමයි ඉගෙන ගන්න ඇවිල්ලා තියෙන එක. හරිද? විද්‍යාව පොතේ මේ 14 වෙනි පාඩම. හරිද? හරිද? දැන් මෙන්න මේ ගොවියා යනවා. ටින්කිලින් ගාලා දැන් මොකද ගෙදර යනවා. ටින්කිලින් ගන්න නැතුව ඇති. හැබැයි ගෙදර යනවා කොහොමද? ඉස්සර ගෙදර තිබ්බා වැලක්. මොන වැලක්ද? රෙදි වනන වැල ගෙදරට. මේකට කියනවා කෝඩුවා වැල කියලා. මේකේ මේ වනන්නේ පිරිමියාගේ රෙදි විතරයි. හරි සරං කෑලි අඹුඩ අරවා මේවා ඔක්කොම වනන්නේ මේකේ. දැන් ඉස්සර කාන්තාව දැන් වගේ නෙමෙයි. ඒගොල්ලෝගේ උසප් චක්‍රය ආරම්භ වුණාම ඒකත් හරි විධිමත් විදිහට තමයි පිරිමියාට කියන්නේ. හරිද? දැන් එහෙම වුණොත් මේන් හලෝ බඩු පත්තු වෙලා එහෙම කියනවනේ. ඉස්සර එහෙම කියන්නේ නැහැ. හරිම සංයමයෙන් කියන්නේ. කොහොමද කියන්නේ? මෙයා කරන්නේ හරිද? ගෑනු කෙනා කරන්නේ ඔසප් චක්‍රය ආරම්භ වෙලා නම් වෙනදාර පිරිමියාගේ ඇඳුම් වන්ලා තියෙන කෝඩුවා වෙලේ වනනවා මල් යා ඇඳින චීත්තයක් හරි යා අඳින එකක් වනනවා. මේකේ මල් බව කරුණාවෙන් සලකන්න ඕනේ. හරිද? ඔන්න ඔය මල් චීත්ත වන්ලා තියෙනවා. ඔන්න දැන් මිනිස්සු යනවා. දකින්න. අප්පටසි. බඩුපත් වෙලා කියලා දැනගන්න. හරිද? දැන් මෙච්චර මේ ගෑනු කෙනා ගැන ආදරයක් ඇතිවලා දැන් ඔන්න පැල් රැකලා මහන්සි වෙලා රෑ පැල් රැකලා එනවා. හරිද? එනකොට ගෙදර බඩුපත් වෙලා. හරි? දකින්න. දුකට කියනවා කවියක් ගොවියා. මොකද්ද කියන්නේ? හරිද? එයා කියනවා සඳත් මෝරලා කුරහන් යාය දිලේ ගතත් හීතලේ හිරිගඩු පිපිපෙලේ හිතක් මතු වෙලා ඔබ වෙත ආව වෙලේ අදත් රෙද්ද වැනු අද කෝඩුවා වෙලේ කියලා කියනවා. ඒක කියන්නේ හරිම සංයමයකින්. මේ ඉස්සර දැන් මේ සංයමය ඇති වෙන්න හේතු සාධක තියෙනවා. මොනවද? ඉස්සර හිටපු මිනිස්සු හරිද දැනගෙන හිටියා පව් කළොත් අපාය යනවා. පින් කළොත් දිව්‍ය ලෝක යනවා. ඒ මිනිස්සු දැනන් හිටියේ ඒ දෙක විතරයි. දැන් මේ දැන් ආච්චිලා දැන් ඉස්සර හිටපු වයසක දැන් ඕන් ඉන්නවා පවුලක්. හරිද? පවුලේ ඉන්න ආච්චි. ආච්චි යනවා ආච්චි සීයා යනවා සිල් ගන්න. දැන් ආච්චි සීයා සිල් ගන්න යන්නේ මොකටද? වෙන වැඩකට නෙමෙයි යන්නේ. උදේ පාන්දරම ගිහිල්ලා අර සිල් සමාදන් වෙනකොටම
බිත්ති මුල්ලක් අසර යනවා. ගිහිල්ලා හොඳ ස්නැප් එකක් දාලා ආයෙ පොඩි සුපිරි නින්දා පාරක් දාලා ඔන්න උදේ දානි දෙනවා. හරි කනවා. කාලා ආයි දැන් කාලා ඉන්න බෑ ඉස්පුරුත්තාට වගේ ඇවිල්ලා ආයි බිත්ති මුල්ලක් අස්සට රිංගගෙන ඉවලා ආයි සුපිරි නින්ද පාරක් දානවා. නින්ද පාරක් දාලා දවල්ට කනවා. හරිද? රුවන් නිසාය වගේ ලොකු බත්යක් බෙදාගෙන ඉවලා දෙසා බනවා ආයි ඉතින් සවල් පාරවල් ගහගෙන ගිහලා ඔන්න දැන් ආයි බුදු මතක් වෙනවා ඉතින් අකාලේ වැඩලා. ආයි බිත්ති මුල්ලක් අස්සට ගිහින් ආයි නිදා ගන්නවා. ඔහොමනේ. හැබැයි ඔහොම කොච්චර වුණත් ඒ ආච්චි සීයයි කරන එක වැඩක් තියෙනවා. කොච්චර වුණත් ඔය වයසක මිනිස්සු පන්සල් ගිහිල්ලා කොච්චර නිදාගත්තත් කරන එක වැඩක් තියෙනවා. හාමුදුරුවෝ කියන හැම බණේටම සාදු කියනවා. හරි? ඔව් එහෙමයි. ඔය ආච්චිලා බණ අහන්න ගිහිල්ලා පොය දවසට සිල් ගන්න ගිහිල්ලා ඒගොල්ලෝගේ කොච්චර ශ්‍රද්ධාවක් තියනවද කියන්නේ. දැන් ඔහොම ඉන්නවා කියන්නේ උදේ පාන්දරනේ සිල් ගන්න යන්නේ. හරි? යන්න යනවා. හරි සිල් සමාදන් වෙනවා ඉන්නකොට. හරි කොච්චර ශ්‍රද්ධාවක් ඉඳී තියනවද මේ සත්තු ගැන එහෙම කොච්චර අනුකම්පාවක් තියනවද කියලා කියනවනම් වැඳගෙන ඔන්න ඉන්නවා දැන් ආච්චි. ඉන්නකොට ඔන්න කියනවා පාණාති පාතා වේරමණී කියනකොට මధుරෙක් කනවා. උගේ අම්මට හුක් කියලා ගහලා අර මధుරුව එහෙම බිම දාන්නෙත් නෑ. මෙහෙම මිරිකලා ගන්න. අඹරලා ගන්න කෙලින්ම. කුඩක්වත් ඉතුරු වෙන්නේ නෑ උගේ බලපුවම කෑලි ගැලවිලා. හරිද? ගලවලා අර ගහල ඉවරලා අඹරලා ගන්නවා. මధుරෙක් මැරුවට පව් නෑ. ඌ අඹරුවොත් තමයි ගොඩක් පව්. හරිද? එච්චරට හිතේ අනුකම්පාව ගැන සත්තු ගැන අනුකම්පාව දිනවා ඒ මිනිසුන්ගේ. හැබැයි මේගොල්ලෝ දැනගත්ත එක දෙයක් තියෙනවා. ඒ තමයි පව් කරොත් අපාය යනවා. පින් කරොත් දිව්‍ය ලෝක යනවා. මේක දැන් මෙයාලගේ පුතාලා මුණුබුරාලා එහෙම ඉන්නවනේ. මිනිමිරියෝ එහෙම ඉන්නකොට මේගොල්ලෝ ඒගොල්ලොන්ට කියලා දෙනවා පව් කරන්න එපා අපාය යනවා කටු ඉඹුලේ නගනවා ලෝදිය පොවනවා අරවා මේවා කියලා. එතකොට අර පොඩි එකා බය හිතෙනවා පව් කරන්න. ඒ හින්දා මේ පොඩි එකා පෙළමෙනවා පින් කරන්න. හොඳ වැඩ කරන්න. ආන්ගේ හින්දා ඒකෙන් තමයි මෙන්න මේ ජන කවියාගේ තිබ්බ සම්පූර්ණ සංයමය කියන එක හැදිලා තියෙන්නේ. හරිද? තාම වර්ණ ඩිසිප්ලින් නැතුව හැදිලා තියෙන්නේ. මේ අන්නේ ඒකින්ද දැන් ඒකේ ඉන්න වැඩි හිටියෝන්ගේ දුන්න අවවාද ඒගොල්ලෝ පිළිගත්තා. දැන් ඉන්නේ උන වැඩි හිටියෝගේ අවවාද පිළිගන්නේ නැහැ. පොඩි උන් කියන පොඩි හිටියෝ කියන දේවල් දැන් වැඩි හිටියෝ පිළිගන්නේ. එහෙමනේ දැන් තියෙන්නේ. අර කාලේ එහෙම නැහැ. අර කාලේ අර කිව්වහම බයි ඉතිලා පොඩි උන් පින් කරනවා ඊට පස්සේ. පව් වැඩ කරන්නේ පින් වැඩ කරන්නේ. ඒකෙන් තමයි මේ ජන කවියාගේ සංයමය හැදුනේ. ජන කවි යටතේ අපිට ගන්න පුළුවන් වස් කවි කියලා කිව්වා. වස් කවි, සෙත් කවි, උපදේශාත්මක කවි, ආයි තියෙනවා ප්‍රශස්ති. ඔය වගේ කවි තියෙනවානේ. ඔය වගේ කවි තියෙනේ වගේ මේ උපදේශාත්මක ජන කවි කියලා තියෙනවනේ. ආන්ගේ උපදේශාත්මක ජන කවි තමයි ඔයාලගේ සාහිත්‍ය පොතේ තුන්වෙනි පාඩම තියෙනවනේ. මොකද හානාහිය පනාණ්ඩ කියන්නේ. ඒ පාඩමේ තියෙන මෙන්න මේ උපදේශාත්මක ජන කවි. දැනමුතු කමට කී කවි හේවත් උපදේශාත්මක ජන කවි තමයි අන්නේ හානාහිය පනාණ්ඩ හැරෙන් දැනේ කියන පාඩමේ තියෙන මොකද? හානාහිය පානා දැනේ කියන පාඩමේ තියෙන අපි මේ කතා කරපො මිනිස්සෙට දෙන්න උපදේශයක් දෙන්න පුළුවන් කවි. හරිද? ඒව තමයි උපදේශාත්මක කවි කියන්නේ. ඒවට තමයි කියන්නේ උපදේශාත්මක ජන කවි කියලා. හරි. මේක තමයි සම්පූර්ණයෙන් ජන කවි වල හැඳින්වීම. මෙච්චරයි තියෙන්නේ. හරිද? අමතරිනුත් ඔයාලට වැඩිපුර කියලා දුන්නා. හරිද? හානාහිය පානාඩාරෙන් කියන උපදේශාත්මක ජන කවි ටික තේරුමත් එක්ක ඊළඟ දවසේ සාකච්ඡා කරමු. හරිද? එහෙනම් අද හැඳින්වීම තේරුණා කියලා හිතනවා. හැඳින්වීම බලලා ඊළඟ දවසට ලෑස්ති වෙන්න කවි ටික මේවට වඩා අත. හරිද? එහෙනම් අදට පාඩම ඉවරයි. අපි ගිහිල්ලා එන්නම් ඊළඟ පාඩමෙන් හම්බෙමු. ඔක්කොම කලින් මම මගේ නම්බර එක ලියන්නම්. 0.77යි 559යි 50යි 37. හරිද? මේකට මේක WhatsApp නම්බරේ
WhatsApp number මේකට නම ශ්‍රේණිය මේ නම්බර එක ඇඩ් කරලා ඔයාගේ නමයි ශ්‍රේණියයි WhatsApp කරන්න. එච්චරයි. හරි. එහෙනම් තේරෙන්න ඇති තේරුම් ගන්න. තේරුම් ගන්නි කියලා මම කියනවා. හරිද? තේරුම් ගනි. තේරෙන්න ඇති කියලා හිතනවා කොන කලින් පාඩම. තේරුණා නම් හොඳට තේරුම් ගනි. එච්චරයි කියන්න තියෙන්නේ. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්න. ආයුබෝවන් ජය වේවා ජේසු පිහිටයි අස්සලාමු අලයිකුම්.